හලෝ හායි යාළුවනේ. ඉතින් ඔන්න අද මම ඔයාලට අරගෙන අපි මායි මගේ හස්බන්ඩ්ුයි දෙන්නත් එක්ක එකතු වෙලා ඉරිද දවසේ කරපු හරිම ලස්සන මතකයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අපි මේ කරන් ගියේ මොකද්ද? ඇත්තටම මේ අපි මේක මේ එහෙම ලොකුවට මේ සතියක් එහෙම ප්ලෑන් කරලා කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම අපි මේ ගැන කතා කරේ මේ බ්‍රහස්පතින්දා වගේ. ඒතර බ්‍රහස්පතින්දා වගේ කතා කරලා ඊට පස්සේදී බඩු ලිස්ට් එකක් හදලා අපි ඇත්තටම කරන්න ගියේ අර පාරේ ඉන්නවනේ අසරණ මිනිස්සු අන්නේ යාලට මේ අපි දෙන්නට ඕන මේ දවල්ට කෑම ටිකක් හදලා බත් පැකට් ටිකක් දෙන්න. වැඩි නෙමෙයි, බත් පැකට් 15ක් තමයි අපි ඉතින් හිතුවේ. එහෙම අපි දෙන්නත් එක එහෙම ලොකුවට අපිට උයන්න බෑනේ. ඉතින් අපිට පුළුවන් විදියට බත් පැකට් 15ක් තමයි අපි හිතුවේ දෙන්න. එතකොට මේ අපි දෙන්නත් එක්ක බ්‍රහස්පතින්දා මේක කතා කරලා මම ඉතින් සිකුරාදා බඩු ලිස්ට් එකක් හදලා හස්බන්ඩ් ඉතින් වැඩ ඇරලා ආවන් පස්සේදී අපි දෙන්නත් එක්ක මේ කඩේ ගිහිල්ලා බඩු ගෙනල්ලා ඊට පස්සේදී ඉරිදා ඉතින් අපි දෙන්න වැඩේ කරන්න පටන් ගත්තා. උදේ කොහම හරි උදේ 8:00 වගේ තමයි දෙන්නත් එක්ක වැඩේ කරන්න පටන් ගත්තේ. එතකොට ඇත්තටම අපි උදේට ඉුවෙත් නැහැ. ඉතින් කිරි එකක් බීලා කොහොම හරි ෂේප් වුණා. මොකද මේ නැත්නම් අපිට පාරක් වෙනනේ උදේට යන්න ගියොත් ඉතින් අපිට ඉතින් දවල් කොහොම හරි 11:00 වෙද්දිවත් ඉතින් අපි මේ වැඩ ටික ඉවර කරගන්න ඕනේ. මොකද එයාලට 12:00වත් වෙද්දි අපි කැම ටික දෙන්න ඕනනේ. ඉතින් ඒක නිසා අපි කොහොම හරි 8:00 ඉඳන් 11:00 වෙනකන් ඉුවා. කොහොම හරි දෙන්නත් එක්ක ඇත්තටම හස්බන්ඩ් නොයි මායි දෙන්නත් එක්ක මාරම මේ විදියට කොහොම හරි සෑහෙන්න මහන්සි වෙනා කියන්නේ ඉතින් අර ඉක්මනට යන්න ඕනේ. ඉතින් පැය 3ක් වගේ තමයි ඉතින් අපිට. මොකද පාරක් වෙලා අපි යාලට කෑම දීලා වැඩකුත් නැහැ. මොකද යාලා ඊට පස්සේ දවල්ට කන්න යනවානේ. හරි යාලට කෑම හම්බෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් මේ අපිට ඕනනේ ඉක්මනටම මේ කෑම ටික හදාගන්න මේ යාලට ඒ වෙලාවට කෑම ටික දෙන්න. ඉතින් අපි මොනවද හැදුවේ කියනවා නම් ඇත්තටම ලොකු දෙයක් නෑ හැදුවේ. අපිට ලේසියෙන්ම හදන්න පුළුවන් කෑමක් තමයි අපි ඉතින් හිතුවේ හදන්න. පොඩි රයිස් එකක් වගේ කියන්නේ කැරට් ලීව්ස් එහෙම බිත්තර එහෙම දාලා පොඩි රයිස් එකක්. ඊට පස්සේදී පරිප්පුවක් පොඩක් හින්දලා හදන්න අපි දෙන්නත් එක්ක හිතුවා. ඊට පස්සේදී පරිප්පුවක් හදලා ඊට පස්සේදී චිකන් එකක් හදලා මොනවාද සොසේජස් ටිකක් බෙදලා චිලි පේස්ට් එකක් ඔය වගේ මේ අයිටම්ස් ටිකක් තමයි ඉතින් අපි දුන්නේ. මේ ඉතින් ඇත්තටම මේ චිකන් එක හදද්දිම මම ඔයාලට කියන්නේ ඇත්තටම මේ ඔයාලට පේන්නේ නැති මේ ඒ කියන්නේ චිකන් එක මම පොඩක් අර උදේම නැගිට ගමන් වගේ මේ මිරිස් කුඩු ටිකක් බැදලා තුන පහ ඊට පස්සේදී කාරි කුඩු ගම් මිරිස් ලුණු කුඩු ඒවා එහෙම දාලා ඔක්කොම දාලා මම පොඩක් ඒ ටික කලවම් කරලා සීසන් වෙන්න තිබ්බා. ඊට පස්සේ අර පොඩ චිකන් එක ඒකයි ඔය පාටට තියෙන චිකන් එක. ඒ කියන්නේ චිකන් එක ඒකට දාද්දී අර තෙල් කාර කරලා එතන අර සුදු ලුණු මොනවාද සේර ජින්ජර් වගේ ඒවා දානවානේ අපි මේ ඒ ටික දාලා තෙල් ටික කරවැද්දී ඒ ටික දාලා පස්සේදී අර චිකන් ටික දාපුවම අර ඒ පාට තිබුණ එකයි. ඒ අතරේ හස්බන්ඩ් කොහම හරි හස්බන්ඩ්ට නිකන් ඉන්න දෙන්නේ නැහැ. වැඩ දෙනවා. නැත්නම් අපිට පැය 3කින් ඇත්තටම මේ ටික උයා ගන්න බෑනේ. මේ අපි දෙන්නට අපි ඉතින් මේ හස්බන්ඩ්ට මම එයා වැඩක් ඉවර වෙනකොටම මම වැඩක් දෙනවා. මේ දෙන්නත් එක්ක කොහොම හරි ඇත්තටම මේ හරිම සතුටින් දෙන්නත් එක්ක ඇත්තටම මාරම සතුටින් තමයි මේ වැඩේ දෙන්නත් එක්ක කරේ. ඉතින් ඒක මාරම සතුටක්. ඉතින් අපිට ඇත්තට මේ කෑම එක දෙද්දි එයාලා අර කියන දේවල් මේ එක කියන්නේ එක ඇන්ටි කෙනෙක් හිටිය ඇත්තටම මේ
කෑම එක දෙද්දි එයා හිටියේ PNS එක ගාවට වෙලා. ඉතින් මේ මට ඇත්තටම බයක් හිතුණා. මොකද PNS එක ගාවට වෙලා ඉතින් එහෙම අපිට හිතන්න බෑනේ මිනිස්සෙගේ පෙනුමෙන් මිනිස්සෙක් එයා කියන්නේ කෑම බලාපොරොත්තු වෙන්නේ. අද එහෙම කියලා ඇත්තටම නිකන් මම ගිහිල්ලා ඇහුවා ඇන්ටිවා කාලාද කියලා දවල්ට. ඊට පස්සේ ආගෝ මේ අනේ පුතේ මේ මම මෙතෙන්ට වෙලා හිටියේ කවුරුරි කෑම එකක් දෙනකන් මේ කෑවේ නෑ එහෙම කියලා. ඉතින් ඇත්තටම මේ හරිම සතුටුයි. ඉතින් අපි ඇත්තටම මේ කෑම එකක් එයාට දුන්නා. ඉතින් අපි ඉතින් යෝගට් ටිකකුත් ගත්තා. මේ අපිට ඇත්තටම මේ යෝගට් ටිකක් කියන්නේ අපි අයිස්ක්‍රීම් දෙනවා කියලා තමයි හිතුවේ. පස්සේ ඉතින් අපිට ඉතින් අපි බයික් එකේනේ යන්නේ. එනට අර අවුවේ මේ අයිස්ක්‍රීම් එකත් එක්ක දාගෙන යනකොට ඉතින් ඒක දිය වෙන නිසා මේ අපි අයිස්ක්‍රීම් ගත්තේ නැහැ. මේ යෝගට් තමයි දුන්නේ. ඉතින් එයාට දුන්නාන් පස්සේ එයාට හරිම සතුටුයි. ඉතින් ඊට පස්සේ මේ ඇත්තට මෙයා පින් දුන්නා. ඉතින් හරිම සතුටුයි. අර බඩගින්න ඉන්න මිනිස්සෙට ඉතින් අපිට ඇත්තටම මේ ඕනම දෙයක් දරන්න පුළුවන්. බඩගින්නනේ දරා ගන්න බැරි. ඇත්තම ඉතින් අර කාගේ හරි බඩගින්නක් නිවනවා කියන හැඟීම එනකොට ඒක මානම සතුටක්. මේ ඉතින් මේ මොකද යාළුවා ඇත්තටම දෙයක් බලාපොරොත්තු වෙන තැනට වෙලා හිටියෙත් ඉතින් ඇත්තටම හරිම සතුටුයි. ඉතින් ඒ දේවල් ඇත්තටම මතක් කර සතුටු වෙන්න පුළුවන් දේවල්. ඉතින් ඊට පස්සේදී කොහොම හරි අපි මේ ඊට පස්සේදී ඇත්තටම අපි බත් පැකට් 15ක් තමයි අපි මේ හිතුවේ හදන්න. ඇත්තටම බත් පැකට් 15ට වැඩි අපිට හදාගන්න පුළුවන් වුණා. බත් පැකට් අපි පාරක් කියන්නේ 17ක් අපි හැදුවා. එතකොට බත් පැකට් 17යි අපි යෝගට් 18කට අරගෙන තමයි මේ කෑම ටික අරගෙන ගියේ බයික් එකේ. මේ දෙන්නත් එක්ක ඉතින් බරයි මේ මොකද ඔක්කොම ටික දාගත්තම අර බත් පැකට් එක බරයිනේ. එනවාට ඇත්තටම මේ බයික් එකේ වුණත් ඇත්තටම මෙහෙමයි අපිට ඉතින් පින් හරි මොන හරි එහෙම දෙයක් කරන්න ඉතින් අපිට මේ පුළුවන් විදිහට අපිට කරන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් විදිහට කරන්න. ඉතින් ඒක තමයි අපි අන්තිමට අපිට ඉතින් අන්තිමට අපි සතුටක් කියලා අපිට ඉතුරු වෙන්නේ ඒ දේ තමයි. මට කියන්නේ මතක් කරලා සතුටු වෙන දෙයක් කියලා ඉතුරු වෙන්නේ ඒ දේනේ. ඉතින් හරිම සතුටුයි. ඊට පස්සේ දැන් කොහොම හරි එහෙම කියන්නේ ඉතින් ඇත්තටම ගොඩක් ඉතින් අපි මට මතකත් නැහැ ඇත්තටම මේ අපි ඊට පස්සේදී හිටියා සිකියුරිටි අංකල් කෙනෙක් හිටියා. ඇත්තටම අපි ඉතින් සිකියුරිටි අංකල්ලට එහෙම දෙන්න හිතුවේ නැහැ. හැබැයි උනාට ඇත්තටම මේ මිනිස්සේ ඉතින් අනේ ඒ කියන්නේ එතන හිටියා අර පොඩි අක්ක කෙනෙක් හිටියා. හඳුකුරු වගේ විකුණන කෙනෙක්. ඉතින් එයාට දෙන්න කතා කරපුවම අර මාමත් ඉතින් අනේ එයා ආව නැහැ කියලා. ඉතින් ඇත්තටම එයා ඊට පස්සේ මේ ඉතින් ඇත්තටම මට හිතා ගන්න බැරි වුණා. ඉතින් එයාත් කෑම එකක් එහෙම ඉල්ලුවම ඉතින් හරිම අපි ඉතින් ඇත්තටම මේ හරිම සතුටින් එයාටත් කෑම එකක් දීලා එයාට ඊට පස්සේ එයාගෙත් එක්කගෙන යාළුවටත් දුන්නා. අර අක්කටත් දීලා එහෙමම මේ කෑම ටික කොහොම හරි අපි 12:00 තමයි ගෙදරින් පිටත් උනේ. කෑම ටිකත් අරගෙන කොහොම හරි අපි 2 වෙද්දි ගෙදරටත් ආවා. පැයකමාරක් වගේ කොහොම හරි අපි ගියේ කඩුවෙලින් සියඹලාපේ හන්දියට ගිහිල්ලා සියඹලාපේ හන්දියෙන් කොහෙද කීබත් ගොඩ පැත්තෙන් කීබත් ගොඩින් කැලණියට ඇවිල්ලා කැලණියෙන් ආයි කඩුවෙලට එහෙම තමයි ආවේ. ඇත්තටම කැලණියට එනකොට කිරිබත් ගොඩට එද්දිම කැම ටික ඉවරයි. කඩුවෙල සියඹලාපේ හන්දියෙන් එහෙම ලොකුවට අපිට මේ සෙට් උනේ නැහැ දෙන්න. ඊට පස්සේ කිරිබත් ගොඩ දුන්නා. ආයි කැලණියට එද්දි ඉතින් ඇත්තටම එක කෑම එකක් තමයි ඉතුරු වෙලා තිබුණේ. එතනදී කැලණියට එනකොට ඇත්තටම මේ එතනදී ඇත්තට මට අවසාන කෑම එක මට ඕන වුණා දෙන්න මේ බබෙක් එහෙම ඒ කියන්නේ පොඩි බබාලා ඉන්න වගේ එහෙම කෙනෙක්ට. ඉතින් ඇත්තටම මේ මට හිතා ගන්න මම නිකන් හිතාවානේ එහෙම කෙනෙක් හම්බ වෙන්නත් හොඳයි එහෙම කියලා නිකන් හිතාවා. ඇත්තටම හිතා ගන්න බැරුණා. එකපාරව මම දැක්ක මේ නිකන් අර ටිකට් නොතරයි ටිකට්ස් මේ විකුණන තියෙන පොඩි මේ බාර් වගේ නිකන් පොඩි හට් වගේ කඩ තියෙන්නේ. අන්නේ තැනක මේ මම දැක්කේ ඇත්තටම ඇතුලෙන්
එයාලා එළියට පේන්නවත් නැහැ. චූටි බබාලා දෙන්නකුයි චූටි නාංගි කෙනෙකුයි එක්ක අම්මා කෙනෙක් බිම වාඩි වෙලා එයාලා එක කෑම දෙකක් වගේ තිබුණේ එයාලා ගාව. ඔය 4 දෙනාම කෑම දෙකක් කන්න එයාලටත් කාගෙන් හරි හම්බෙලා. ඉතින් මේ අපි දැක්ක මම යන්තම් දැක්ක එයාලා ඇත්තට මේක පේන්නේ නැහැ එහෙම. කොහොමරි මගේ වාසනාවට මම දැක්ක මේ එයාලා 3 දෙනා 4 දෙනාත් එක්ක වාඩි වෙලා කන්න හදන කෑම. ඉතින් ඇත්තටම මේ මට ඇත්තටම එක කෑමකයි තිබුණේ. ඒනට කමක් නැහැ. මම ගාව යෝගට් තව දෙකක් තිබුණෙත් වෙලා. මොකද අපි 18ක් ගත්තා. ඉතින් යෝගට් දෙකත් එක්ක කෑම එක මම ගිහිල්ලා දුන්නා. එයාලට මාරම සතුටුයි. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම කන්න ගත්ත වෙලාවෙම ඇත්තටම මට හරි සතුටුයි. මේ ඒක ඇත්තටම ඒක තමයි කියන්නේ අපිට අපි දෙයක් හිතනකොට අපි හදවතින්ම ඇත්තටම අපි දෙයක් හදවතින්ම හිතනකොට අපිට ඇත්තටම ඒ දේ කොහොම හරි අර අපි හොඳ දෙයක් හිතන්නේ. ඉතින් ඒක යුනිවර්සල් කියන්නේ ඒක තමයි නේද මම හිතන්නේ ඒක තමයි විශ්ව ශක්තිය කියලා මොකක් හරි දෙයක් තියෙනවා අන්නේ මොකක් හරි දෙයකින් මට ඉතින් එයාට කෑම එකක් යාලට කෑම එකක් දෙන්න පුළුවන්. ඉතින් හරිම සතුටුයි. ඊට පස්සේ කුමාරී ඉතින් දෙන්නත් එක්ක කෑම ටික බෙදලා කුමාරී ආවා. ඒක එහෙම තමයි. ඉතින් ඇත්තටම අපි දවස් ගෙවුනේ අන්තිමට කොහමයි අපි ඉතින් කෑම බෙදලා ගෙදර ඇවිල්ලා අන්තිමට අපිත් බත් ටිකක් කාලා පොඩක් ඉඳලා ඊට පස්සේ ඉතින් දෙන්නත් එක්ක දන්නේ නැද්ද ඉතින් පොඩක් ඉතින් හවස පොඩි බැඩ්මින්ටන් පාරක් ගැහුවා. ඉතින් එහෙම තමයි අතන ඊට දෙන දවසේ අපි දෙන්නත් එක්ක මේ ඇත්තටම මේ ඒ දේ දැන් මතක් වෙද්දිත් හරිම සතුටුයි. ඒ මිනිස්සු අර කියපු වචන මතක් වෙනකොට එයාලා මේ එයාලගේ ඒ කෑම එකක් දීපුවම එයාලගේ ඇත්තටම මේ මම දන්නේ නැහැ සමහර මිනිස්සු එහෙම මේ අර කියනවානේ කට්ටිය ඉතින් බොරු කරනවා. ඒනට ඇත්තටම හැම මිනිස්සුගේ මූණට ඒ කෑම එකක් දීපුවම මාරම සතුටක් එයාලගේ මූණෙන් දැක්ක. ඉතින් ඒ මූණු මතක් වෙද්දි ඒ වචන මතක් වෙද්දි මාරම සතුටුයි. හිතට මාරම සතුටක් දැනෙන්නේ. ඉතින් ඔය දේ තමයි මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ. ඊට දවසේ අමතක නොවන මතකයක් කියලා. අපි මේ වගේ දෙයක් ඇත්තටම මැරි කරලා මාස 2-3ක් යද්දිත් කරා. පස්සේ ඉතින් ඇත්තටම අපේ වැඩත් එක්ක අපිට අපි දෙන්නට තනියෙන් කරගන්න බැරි වුණා. අපි ඉතින් වෙන දේවල් ඉතින් කරා. අම්මලා එක්ක එකතු වෙලා යාළුවෙක් එකතු වෙලා යනට අපි දෙන්නට තනියෙන් දෙයක් කරගන්න වෙලාවක් නැහැ. ඉතින් අන්න තමයි මේ අපි දෙන්නට ඉතින් අපේ වැඩ කොහොමාරි අපි දෙන්න ප්‍රොඩිප්‍රි දවසක් ආවා. ඉතින් දෙන්නත් එක්ක කොහොමාරි වැඩේ කරා. ඒක තමයි අපි ගත කරපු විදිය. ඉතින් එහෙනම් අපේ වීඩියෝ එක බලපු අයට බොහොමත්ම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරන්න.